සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම. ඒ වගේම ඔයගොල්ලෝ හැම කෙනෙකුටම මේ සතිය සුබම සුබ දීපවාලි සතියක් බවට පත්වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ගිය සතියේ මම කතා කරේ නවරාත්‍රී උත්සවය පිළිබඳව. රාත්‍රී 9ක් පුරාවට දින 10ක් පුරාවට මේ නවරාත්‍රී උත්සවය සම්බන්ධ සියලු චාරිත්‍ර වාරිත්‍ර පුද පූජා ලබන දෙවි දේවතාවුන් ගැන මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ වගේම මේ නවරාත්‍රී උත්සවය තියෙන්නේ ඇයි කියන එකත් ඊටම රසවත් කතාවන්නේ. ඒ කතාව පවා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඊටමත් ප්‍රබල චරිතයක් පිළිබඳව. මගෙන් ගොඩක් දෙනෙක් පුනා ඉල්ලපු චරිතයක් පිළිබඳව. ක්‍රිෂ්ණ පිළිබඳව කතා කරනකොට මේ චරිතය පිළිබඳවත් අනිවාර්යෙන්ම කතා කරන්න ඕනි. ඒ වෙන කවුරුත් නෙවෙයි, ඒ තමයි ශේෂනාගගේ ද්වාපර යුගයේ අවතාරය වන බල්රාම. ඉතින් බල්රාම පිළිබඳව ගොඩාක් කතාන්දර මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඔහුගේ ජීවිත කතාව පිළිබඳව සහ ඔහුගේ මරණය පිළිබඳවත් මම මේ වීඩියෝ එකේදී සඳහන් කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්නතු කතා කරමු. ත්‍රේතා යුගයේ ලක්ෂ්මණ වූත් ද්වාපර යුගයේ මහා නගුලක් අතේ තබාගෙන බොහෝ අසුරයන් විනාශ කරපු බල්රාම පිළිබඳව. ඉතින් අන්තිම තප්පරේ වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න මේ රීල් ටොක්ස්. බලරාමගේ උප්පත්ති කතාව නම් ඔයගොල්ලන්ට වැඩිය කියලා දෙන්න ඕනේ නෑ. මොකද බලරාමගේ උප්පත්තිය සිදුවන්නේ ක්‍රිෂ්ණාගේ උප්පත්තිය සමගනේ. ක්‍රිෂ්ණාගේ උප්පත්තිය සවිස්තරාත්මකව මම ක්‍රිෂ්ණා යටතේ කරපු පළවන එපිසෝඩ් එකේ දක්වලා තියෙනවා. ඉතින් අන්න ඒ යටතේදීම මම මේ බලරාමගේ උප්පත්තිය සිදුවුනේ කොහොමද කියන කාරණාවත් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ ක්‍රිෂ්ණාගේ පළවන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක ගිහිල්ලා බලන්න. ඒ වගේම අද නම් ඔයගොල්ලෝ මේ channel එකට එකතුනේ අද නම් මේ වීඩියෝ එක බලන්නේ මම ඔයගොල්ලන්ට මුලින්ම ආරාධනා කරනවා ඒ ක්‍රිෂ්ණා යටතේ කරපු පළවන එපිසෝඩ් එක බලන්න කියලා. හරි. දැන් එහෙනම් ඉතින් මේ ක්‍රිෂ්ණාට සහ බලරාමට නම් තැබීමේ උත්සවයට ගෝකුලයට පැමිණෙනවා ගර්ග මුනිවරයා. ගර්ග මුනිවරයා විසින් ක්‍රිෂ්ණට ක්‍රිෂ්ණා කියන නාමය තබනවා. ඊට පස්සේ ගර්ග මුනිවරයා විසින් බලරාමට ඔන්න රාම කියන නාමය මුලින්ම නම් තියෙනවා. මොකද මේ රාම කියන නමේ තේරුම? රාම කියන නමේ තේරුම තමයි මිනිසුන්ගේ ලෝකෝත්තර සතුටට හිමිකම් කියන පුද්ගලයා කියන අර්ථය. පසුකාලීනව මේ රාම කියලා නම තබපු කුඩා බිලිඳා මහා ශක්තිවන්ත මහා බල සම්පන්න පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ විදියට බල සම්පන්න පුද්ගලයෙකු බවට පත් වුණාට පස්සේ මේ රාම කියන නමට ඉදිරියෙන් මිනිසුන් බල කියන නම යොදලා තියෙනවා. බල ධන රාම බලරාම විදියට හඳුන්වනවා. එහෙම නැත්නම් බල්රාම විදියට පසුකාලීනව හඳුන්වලා දීලා තියෙනවා. මේ බල්රාමට තියෙන තවත් ප්‍රබල නමක් තමයි සංකර්ෂණ කියන නම. සංකර්ෂණ කියන නමේ තේරුම ඇද බෙද තබා ගැනීම කියලාත් සඳහන් වෙලා තියෙනවා සංස්කෘත භාෂාවෙන්. ඇයි එහෙම කියන්නේ? මේ බල්රාමට පුළුවන්ලු ඕනෑම මිනිසෙක් තමන් කෙරෙහි ඇද බැඳ තබා ගන්න, තමන්ගේ සිනහවෙන් තමන්ගේ මේ බල සම්පන්න පෙනුමෙන් ඇද බැඳ තබා ගැනීමේ හැකියාවක් කුඩා කාලයේ ඉඳන් මේ බලරාමට තිබිලා තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් යාදවයන්ගේ මේ මහා සේනාව ඉන්නවනේ. මේ සේනාව නිරන්තරයෙන්ම පාහේ මේ බලරාම කෙරෙහි
හොඳ අන්‍යෝන්‍ය සමඳතාවක් හොඳ ඇදගැනීමේ සමතාවක් පවතලා තිනවා. ඉතින් අන්න ඒක නිසාත් මේ බලරාමව සංකර්ෂණ නමින් හඳුන්වා දීලා තියෙනවා කියලත් හඳුන්වනවා. ඒ වගේම මේ ශේෂනාගයාගේ අවතාරයේනේ මේ බලරාම කියලා කියන්නේ. ශේෂනාගයාවත් සංකර්ෂණ විදියට හඳුන්වලා දීලා තියෙනවා. තවත් ගත්තොත් එහෙම මේ සංකර්ෂණ කියන නාමය සීසෑම විදියටත් අරුත් දක්වලා තියෙනවා. ඇයි එහෙම අරුත් දක්වලා තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මේ බලරාම ඉන්නේ නගුලක් අතේ තියාගෙන. ද විෂ්ණු දෙවියන්ට සුදර්ශන චක්‍රය තියෙනවා. ඒ වගේම ශිව දෙවියන්ට ත්‍රිශූලය තියෙනවා. දුර්ගා මෑණියන්ට විවිධ ආයුධ 10ක් තියෙනවා. ඉන්ද්‍ර දෙවියන්ට වජ්‍රාස්ත්‍රය තියෙනවා. නමුත් මේ ඉතිහාසයේ දෙවිවරුන්ගෙන් නගුලක් අතේ තියාගෙන ඉන්න එකම දෙවියා තමයි මේ බලරාම කියලා කියන්නේ. ඉතින් මේ බලරාමගේ නගුල කෘෂිකර්මාන්තයට සම්බන්ධ වෙනවා. අදත් ඉන්දියාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව අදහන දෙවියා විදියට පත් වෙලා තියෙන මෙන්න මේ බලරාම. ඉතින් මෙන්න මේ බලරාමගේ නගුලෙන් සීසෑම අරුත් දක්වලා ඒ නම විදියට මෙන්න මේ සංකර්ෂණ කියන නම උපයෝගී කරගත්තා කියලා මතයක් තියෙනවා. කොහොමින් කොහොම හරි වාසුදේවගේ සහ රෝහිණීගේ පුත්‍රයා තමයි මේ බලරාම විදියට හඳුන්වන්නේ. බලරාමගේ සහෝදරිය තමයි සුභද්‍රා කියලා කියන්නේ. බලරාමගේ මල්ලි තමයි ක්‍රිෂ්ණ විදියට හඳුන්වන්නේ. ක්‍රිෂ්ණ කියලා කියන්නේ අර්ධ සහෝදරයෙක්. මොකද වාසුදේව කියලා කියන්නේ ක්‍රිෂ්ණාගේ සහ බලරාමගේ දෙදෙනාගේම පියා. නමුත් ක්‍රිෂ්ණගේ මව වෙන්නේ දේවකී. ඒ වගේම බලරාමගේ මව වෙන්නේ රෝහිණී. ඒ පිළිබඳව මම අර ක්‍රිෂ්ණගේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ බලරාමට කියපු අනෙක් නාමයන් මොනවද කියලා. බලභද්‍ර, හලායුධ, හලදාර, රෝහිණී නන්දන, දාව්, සංකර්ෂණ, අනන්ත, නිත්‍යනන්ද, රේවතපාති, ලංගලී, අච්චුතබාලා, කෘෂ්ණ පූර්වජ, වෛශ්‍රණී විද්‍රය, ජුදාන්ත, බලදේව, බලදේව ප්‍රභු, බලායි, රාම, හලදර. ඉතින් ඔන්න ඔය නම්වලින් හඳුන්වලා දීලා තියෙනෙත් අපි මේ කතා කරන බලරාමම තමයි. ඒ වගේම වෛෂ්ණව සම්ප්‍රදායේ තවත් එක මතයක් තියෙනවා. මේ බලරාම කියන්නේ ශේෂනාගයාගේ අවතාරයක් නෙවෙයි. මේ බලරාම කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අර්ධ අවතාරයක් කියලා. මොකද වෛෂ්ණව සම්ප්‍රදාය කියලා කියන්නේ විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් පමණක් අදහන සම්ප්‍රදායන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් අන්න ඒක නිසා ඔවුන් විශ්වාස කරනවා මේ බලරාම කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ගේම අවතාරයක් කියලා. කෙසේ නමුත් මේ බලරාම කියලා කියන්නේ ක්‍රිෂ්ණාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉපදුණු අවතාරයක්. විශේෂයෙන්ම කියනවා විෂ්ණු දෙවියන්ගේ අවතාර සුරක්ෂිත කිරීමේ පරමාර්ථයෙන් තමයි මේ ශේෂනාගගේ සෑම අවතාරයක්ම මේ ලෝකයට එළඹිලා තියෙන්නේ. එම නැත්නම් උපත ලැබලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ විෂ්ණු දෙවියන් පිළිබඳව කතා කරගෙන යනකොට එම නැත්නම් විෂ්ණු දෙවියන්ගේ අවතාර පිළිබඳව කතා කරගෙන යනකොට මේ බලරාම පිළිබඳවත් කතා කිරීම ඉතාමත් වැදගත්. ඒක නිසා මේ වගේ කෙටි හැඳින්වීමකට පස්සේ අපි බලමු මේ බලරාම හා සම්බන්ධ වෙච්ච විවිධ කතා කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා. විශේෂයෙන්ම කියනවා නම් මේ බලරාම ද්වාපර යුගයේදී සිදුණු මහා යුද්ධය වන මහා භාරත යුද්ධයටත් එක හෙලාම හෝ වක්‍රාකාරව හිමිකම් කියන චරිතයක් බවට පත් වෙනවා. අපි බලමු ඒ කතාවන් මොනවද කියලා දැන්. මම දැන් ඔයගොල්ලන්ට කියන්න හදන්නේ මේ බලරාම හා සම්බන්ධ වෙච්ච ඔහුගේ කුඩා කාලයේ සිදුවීම් කිහිපයක් ගැන. පළවෙනි සිදුවීම තමයි දෙනුකාසුර සමග සිදුවෙච්ච සටන. මේ දෙනුකාසුර කියන කෙනා පිළිබඳව විවිධ මත තියෙනවා. පළවන මතේ තමයි මේ දෙනුකාසුර කියලා කියන්නේ මහා බලී රජතුමාගේ එක පුත්‍රයෙක් හිටියා. මේ පුත්‍රයා පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වෙන්නේ නැහැ. මේ පුත්‍රයා පුද පූජා කරන්න දෙන්නේ නැහැ අනිත් අයට. පුද පූජාවලට අකුල් හෙලනවා. ඒ වගේම එක් වෙලාවක දුර්වාස ඍෂිවරයාට පවා මොහු විසින් කරදර කරනවා. ඉතින් දුර්වාස ඍෂිවරයා කියලා කියන්නේ එසේ පුද්ගලයෙක් නෙවෙයිනේ. ඉතින් දුර්වාස ඍෂිවරයා මෙන්න මේ අවස්ථාවේදී ශාපයක් කරනවා මෙන්න මේ පුත්‍රයාට. මේ පුත්‍රයාගේ නම තමයි ශාසික විදියට හඳුන්වලා දින්නේ. සාහසික විදියටත් හඳුන්වලා දීලා තියෙනවා. කොහොමින් කොහොම හරි මේ පුත්‍රයාට
ශාපයක් කරනවා ඔබ කවදා හෝ දවසක මේ පෘථුවියේ අසුරයෙකු වෙලා උපත ලබනවා බූරුවෙකුගේ ස්වරූපයේ තියෙන අසුරයෙකු බවට පත් වෙනවා කියලා මහා භයානක අසුරයෙකු බවට. ඉතින් ඔන්න ඔය අසුරයා දෙනුකාසුර විදියටත් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ කතාවල් සඳහන් වෙන්නේ හරිවංශයේ. හොඳද? ඉතින් තවත් එක් කතාවක් තමයි කම්ස රජතුමාට ඉඳලා තියෙනවා මෙන්න මේ දෙනුක කියලා ඉවර වෙලා කෙනෙක්, ඒ කියන්නේ ළඟම ඉන්න කෙනෙක්. මෙයත් මේ විවිධ පුද පූජාවලට නිරන්තරයෙන්ම පාහේ කරදර කරනවා, ඒවා මේවා කරනවා. ඉතින් අන්න ඒවා කරන නිසා මෙන්න මොහුටත් එක් වෙලාවක දුර්වාස ඍෂිවරයා අර කිව්ව විදිහටම ශාපයක් කරලා තියෙනවා. මෙන්න මේ තාලවන කියන වනයේ බූරුවෙකුගේ පෙනුම ගත්ත මහා භයානක අසුරයෙකු බවට පත් වෙනවා කියලා. ඉතින් කොහොම හරි ඔන්න ඔය දෙනුකාසුර කියන අසුරයා බූරුවෙකුගේ පෙනුම තියෙන මහා භයානක අනිත් මිනිස්සුන්ව මරණයට පත් කරන දුටුවන් බිය ගන්වන පෙනුමක් තියෙන අසුරයෙකු බවට පත් වෙලා මෙන්න මේ තාලවන කියන මහා ලස්සන අලංකෘත වනයේ භයානක අසුරයෙකු බවට පත් වෙලා ඉඳලා තියෙනවා. හරිද? දැන් ඔන්න ඔය කාලයේදී මේ බලරාම සහ ක්‍රිෂ්ණා අනෙක් මිතුරන් සමග, අනෙක් මිතුරන් තමයි ශ්‍රීදාම, සුබල, ස්ටෝක, ඔන්න ඔය මිතුරන් සමග නිරන්තරයෙන්ම ඔයගොල්ලෝ දන්නවනේ සෙල්ලම් කරනවා. මෙන්න මෙහෙම සෙල්ලම් කරමින් ඉන්න අවස්ථාවකදී මේ මිත්‍රයින්ට ඕනේ වෙනවා මේ තාලවනයට යන්න. මේ තාලවනයේ ඊටම ලස්සන තල්ගස් තියෙනවා, මේ විවිධ ගස්වල විවිධ පළතුරු තියෙනවා. නමුත් මේ වනාන්තරයට ගියපු පුද්ගලයෙක් නැවත ගම්මානයට නම් ඇවිල්ලා නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ දෙනුකාසුර කියන්නේ අර මං කලින් කිව්වාගේ භයානක අසුරෙන් නිසා ඔවුන් මේ යන හැමෝම මරලා දාලා තියෙනවා. නමුත් මේ මිත්‍රයින්ට ඕනි වෙනවා දැන් මෙන්න මේ වනයේ තියෙන පළතුරු වල රස බලන්න. මෙන්න මේක නිසා මේ මිත්‍රයින් ක්‍රිෂ්ණට කියනවා, ක්‍රිෂ්ණා ඔයා මහා අසුරයෙන් පරාජයට පත් කරලා තියෙනවා. ඒ වගේම බලරාම කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. බලරාම කියන්නේ ඔයා මිත්‍රයා අපි ළඟ ඉන්න මහාම ශක්තිවන්තයා. ඉතින් අනේ ඔය දෙන්නට පුළුවන් නම් මෙන්න මේ තාලවනයේට අපි එක්කලගෙන ගිහිල්ලා මේකේ තියෙන රසවත් පළතුරු අපිට කඩා දෙන්න. ඊටමත් ආසාවෙන් අපි ඉන්නවා ඒ වේ රස බලන්න කියලා. හොඳයි. දැන් බලරාම කියනවා ක්‍රිෂ්ණට, ක්‍රිෂ්ණා මොවුන් අපෙන් උදව්වක් ඉල්ලන්නේ, මමත් ආසයි මෙන්න මේ වගේ පළතුරු කන්න. ඉතින් දෙනුකාසුර කියන අසුරයා හිටියට කමන්නේ, අපි කොහොම හරි මේක මැනේජ් කරගමු, අපි යමු දැන් තාලවනයට කියලා. මෙන්න මේම තාලවනයට ගිහිල්ලා මේ බලරාම තමන්ගේ ශක්තිය උපයෝගී කරගෙන මෙන්න මේ ගස් දෙකට ඉරා දමමින් මේ ගස් හොලබමින් ඔන්න මේ පළතුරු බිමට වැටෙන්න සලස්සනවා. දැන් මේ මහා හඬ ඔන්න දෙනුකාසුරට ඇහෙනවා. මේ දෙනුකාසුර තනියම නෙවෙයි ඉන්නේ. මේ දෙනුකාසුර ඔහු වගේම තව සහචර අසුරයන් පිරිවරාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ අසුරයන් සමග දැන් ඔන්න දෙනුකාසුර පැමිණෙනවා මෙන්න මේ බලරාම සහ අනෙත් සහෝදරයන්, අනෙත් මිත්‍රයින් සිටින තැනට. මෙන්න මෙහෙම පැමිණිලා දෙනුකාසුර ඉතාමත් වැරෙන් ප්‍රහාරයක් දෙනවා, පාප්‍රහාරයක් දෙනවා මේ බලරාමට. බලරාම මේ පළවන ප්‍රහාරයෙන් ඇතිගන්නවත් නිකන් අර ගණන් ගන්නවත් නැහැ. ඉතින් මෙන්න මේක නිසාම දෙනුකාසුරට ලොකු කේන්තියක් එනවා. මේ කේන්තිය නිසාම දෙනුකාසුර මහා හඬක් නන්වමින්, මේ හඬ කොයිතරම්ද කියලා කියනවනම් මේ හඬ බ්‍රහ්ම ලෝකයට පවා ඇහුණලු. බ්‍රහ්ම ලෝකයේ සිටින දෙවිවරුන් පවා තිගැස්සුණලු මේ හඬට. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී දෙනුකාසුර නැවතත් ප්‍රහාරයක් එල්ල කරනවා මේ බලරාමට. බලරාම මේ වෙලාවේ නම් පුතේ ඉවසන්නේ නැහැ. බලරාම මේ පාප්‍රහාරය එල්ල කරනවා සමගම මේ කකුල් දෙකෙන් අල්ලගෙන දෙනුකාසුරගේ ඔන්න වටේ කරකල දෙනුකාසුරව ඈතට විසිට කරලා දානවා. දෙනුකාසුර දැන් ඉතින් අර තල්ගසුයි අනික් ගසුයි කඩාගෙන ගිහිල්ලා හෙන්න අඳෝනාවක් නංවලා ඔන්න බිමට වැටෙනවා. දැන් මේක බලාගෙන ඉන්නවා අනෙත් සහචරයන් ටික. ඔන්න දැන් අනෙත් සහචරයන් ටික මේ ක්‍රිෂ්ණත් එක්ක වගේම බලරාමත් එක්ක යුද්ධ වදින්න සූදානම් වෙනවා. ඔවුන් හදන්නේ දැන් මේ මිත්‍රයින්ව කොහොම හරි මරා දමන්න. මෙන්න මේ වෙලාවේදී ක්‍රිෂ්ණ සහ බලරාම, විශේෂයෙන්ම බලරාම මහා මේ අසුරයන් සමග සටන් කරලා මේ අසුරයන් තමන්ගේ කිහිල්ලේ ගාගෙන අසුරයන්ට ගහලා කරලා විසික් කරලා දාලා මේ අසුරයන් සියලුම දෙනා මරණයට පත් කරලා දානවා මේ බලරාම විසින්. ඔන්න නැවත වතාවක් අර පියවිසියට එනවර විසික් කියලා ගිය දෙනුකාසුර. දෙනුකාසුර දැන් වටපිට බලනකොට මල කෙලිය යම්මට උඩු යකෝ තමන්ගේ සහචරයෝ ඔක්කොම ටිකට මූ නෙලලා.
දෙනුකාසුර ඉතාමත් වේගෙන් දුවගෙන එනවත් සමගම ඔන්න බලරාම නැවත වතාවත් දෙනුකාසුරව අල්ලලා දෙනුකාසුරෝ පොලේ ගහලා දෙනුකාසුරෝ විසික් කරලා දානවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේ දෙනුකාසුර අසුරයා මරණයට පත් වෙනවා. ඉතින් මේ දෙනුකාසුර අසුරයා මරණයට පත් වුණාත් සමගම මේ තාලවනයේට සෑම මිනිස්සුකුටම ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තාලවනයෙන් නික්මිලා ගිය දෙවි දේවතාවුන් පවා නැවත වතාවක් මේ තාලවනයට පැමිණුණා කියලා තමයි හරිවංශයේ සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තාලවනයේ සිටපු භයානක අසුරයෙක්ට දෙනුකාසුරව ඔන්න ඔය විදිහට බලරාම විනාශ කරලා දාලා තියෙනවා. තවත් එක මතයක් තමයි මේ කම්සා රජතුමා විසින් මේ කෘෂ්ණාව මරා දැමීම උදෙසා මේ තාලවන වනයට මේ දෙනුකාසුරව එව්වා කියන කාරණේ. ඉතින් කෘෂ්ණාගේ ආරක්ෂාව උදෙසා බලරාම විසින් මේ අසුරයා මරා දැමුවා කියලත් කියවෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පළවන අවස්ථාව මේ බලරාම මහා අසුරයෙකු සමග සටන් කරපු තවත් එක් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව මම දැන් ඔයගොල්ලන්ට කියන්නම්. අනෙක් සිද්ධිය තමයි ප්‍රාලම්භ අසුර සමග සිදුවෙච්ච සටන. ඒකත් ඉතාම රසවත් කතාවක්. දැන් කම්සා රජතුමා විසින් විවිධ අසුරයින් එවනවන මේ ගෝකුලයට කාවද මේ කෘෂ්ණාව මරා දමන්න කියලා. නමුත් කෘෂ්ණා විසින් මේ සෑම අසුරයකුම මරා දමනවනේ. ඔයගොල්ලන්ට ඒ අසුරයන් පිළිබඳව කතාව දැනගන්න නම් කෘෂ්ණාගේ වීඩියෝ එක බලන්න. හරිද? දැන් ඔන්න ඔහොම මරා දැම්මට පස්සේ කම්සා රජතුමා දැන් ඉතින් මතුරා නුවරින් ඉඳන් ඔළුවේ අත ගහගෙන කල්පනා කරනවා යකෝ ඊළඟට යවන්නේ කාවද? දැන් අරුවත් මැරුවා මූවත් මැරුවා දැන් මූත් මරනවා යකෝ මූනම් මාර අම්මට සිරි මාර පුතෙක්නේ මූ කියලා ඔන්න කතා වෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය වෙලාවේදී කම්ස රජතුමාට මතක් වෙනවා ප්‍රාලම්භ කියලා අසුරෙක් සිටිනවා කියලා. මොහු ඉතාමත් භයානක ඒ වගේම මහා බලයක් තියෙන ඒ කියන්නේ අර හරියට නිකන් කඳු පවා තමන්ගේ තනි යතින් මිරිකලා විනාශ කරන්න පුළුවන් ගනේ අසුරෙක්. කම්ස රජතුමා ප්‍රාලම්භ අසුරයට ගිහින් කියනවා මෙන්න මෙහෙම පුත්‍රයෙක් ඉන්නවා මෙන්න මේ පුත්‍රයව කොහොමරි ඔබ මරා දමන්න ඕනි කියලා. හරි. දැන් ප්‍රාලම්භ අසුරයා තමන්ගේ මේ ස්වරූපය වෙනස් කරලා සාමාන්‍ය ළමයෙක් විදියට ඔන්න පැමිණෙනවා ගෝකුලයට. ගෝකුලේ මේ වෙලාවේදී කෘෂ්ණයි බලරාමයි ඔවුන්ගේ මිත්‍රයුනුයි සෙල්ලම් කරන්න සූදානම් වෙලා ඊටම සතුටින් තමයි ඉන්නේ. ඔන්න ප්‍රාලම්භ අසුර දැන් මෙතනට පැමිණියාට පස්සේ හැබැයි කෘෂ්ණාගේ දිව්‍ය ඥාණයට තේරුම් යනවා මොහු එසේ මෙසේ ළමයෙක් නම් නෙවෙයි මොහු අසුරයෙක් කියලා. නමුත් කෘෂ්ණා කලබල වෙන්නේ නැහැ. කෘෂ්ණ මෙන්න මෙහෙම කලබල වෙන්නේ නැතුව මොහුටත් ඉතාමත් මිත්‍රයෙක් විදියට සලකලා ඔබත් එනවද අපේ සෙල්ලමට අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවද? ඉතින් පැමිණෙන්න අපිත් එක්ක සෙල්ලම් කරන්න කියලා මේ අසුරයාට කියනවා. දැන් අසුරයා වෙස්සලාගෙන ඉන්නේ. හරි. අසුරයාත් හිතනවා එකවරම මෙහෙම ප්‍රහාර දෙන්නේ නැතුව මොවුන් එකිනෙකා තනි කරලා කෘෂ්ණව මරා දමන්න ඕනි කියලා. ඒ වගේම අසුරයා තේරුම් ගන්නවා කෘෂ්ණව මරා දමන්න නම් ඔහුගේ ළඟින්ම ඉන්න ඔහුගේ සහෝදරයව අනිවාර්යයෙන්ම මේ කතාවෙන් ඉවත් කරන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේක නිසා මොවුන් දැන් ඔන්න සෙල්ලමකට සූදානම් වෙනවා. මේ සෙල්ලම පිල් දෙකක් බෙදිලා තමයි කරන්නේ. ඔන්න කෘෂ්ණ එක පිලක් තෝරගන්නවා බලරාම එක පිලක් තෝරගන්නවා. දැන් ඔන්න ඔය ක්‍රීඩාව දිගටම කරගෙන යනකොට දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ කෘෂ්ණගේ එක පැත්තක් බලරාමගේ එක පැත්තක්. හරිද? කණ්ඩායම් දෙකක්. මේ කෘෂ්ණගේ කණ්ඩායමේ තමයි අර ප්‍රාලම්භ අසුරත් ගිහිල්ලා ඉන්නේ. කොමින් කොමාරි ඔන්න කෘෂ්ණගේ කණ්ඩායම පරාජයටපත් වෙලා බලරාමගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. දැන් ඔන්න කෘෂ්ණගේ කණ්ඩායමේ අයට සිද්ධ වෙනවා බලරාමගේ කණ්ඩායමේ අයව තමන්ගේ කරමත තබාගෙන මේ වනාන්තරය හරහා ගමන් කරන්න. ඔන්න දැන් කෘෂ්ණ ශ්‍රීදාමව කරේ තියාගෙන යනවා. භද්‍රසේන වෘෂභව කරේ තියාගෙන යනවා. ඒ වගේම ප්‍රාලම්භ අසුර ඔන්න බලරාමව කරේ තියාගෙන යනවා. මොකද මං අර කිව්වනේ ප්‍රාලම්භ අසුරට ඕනි බලරාමව කොමරි මේ කතාවෙන් ඉවත් කරන්න. ඔන්න දැන් ප්‍රාලම්භ අසුර බලරාමව දිගින් දිගටම කරේ තියාගෙන යනකොට ප්‍රාලම්භ අසුරට මහා බරක් දැනෙන්න ගන්නවා. මේ බර කොයිතරම් ප්‍රබලද කියලා කියනවනම් ප්‍රාලම්භ අසුරට තමන්ගේ ස්වරූපයට පත් වෙන්න සිද්ධ වෙනවා. තමන් දැන් ඉන්නේ මේ නිකන් මේ ළමයෙකුගේ ස්වරූපයක් අරගෙනනේ. ඒකවත් දරාගෙන සිටින්න බැරුව ප්‍රාලම්භ අසුර තමන්ගේ යක්ෂ ස්වරූපයට පැමිණෙනවා. මෙන්න මෙහෙම ස්වරූපයට පැමිණිලා ප්‍රාලම්භ අසුර එක පාරටම මේ බලරාමට ප්‍රහාරයක් දෙන්න සූදානම් වෙනවා. මෙන්න මේ ප්‍රහාරය දීමට සූදානම් වන මොහොතේදීම බලරාම තමන්ගේ දෑත් එකතු කරලා
ඉතාමත් වැරෙම් ප්‍රහාරයක් එල්ල කරන ප්‍රලාම්බාසුරගේ හිස මතට. ඉතින් මෙන්න මේ හිස මතට එල්ල කරපු ප්‍රහාරය නිසා මුළු වෘන්දාවන්ම මුළු ගෝකුලයම කැල්ලඹෙන්න ගත්තලු. දෙවිවරුන් පවා බය වෙන්න ගත්තලු. ඒ තරම් ප්‍රබල හඬක් නැගෙන ප්‍රබල තීව්‍රතාවයක් ගෙන දෙන මේ හරිවංශයේ ලියවිලා තියෙන විදියට වජ්‍රාශ්‍රය එල්ල කරනකොට මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවානේ මුළු මහත් ප්‍රදේශයම දිගුම් දෙනවා කියලා, මහා ගෝරනාඩුවක් ඇති වෙනවා කියලා. ඉතින් අන්න ඒ විදිය ප්‍රහාරය තමයි ප්‍රලාම්බාසුරගේ හිසට මෙන්න මේ බලරාම එල්ල කරන්නේ. මේ ප්‍රහාරය නිසා ප්‍රලාම්බාසුරගේ හිස දෙකට කැඩිලා ගියාලු. ඉතින් ඔන්න ඔය විදියට භයානක විදියට ප්‍රලාම්බාසුර මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ප්‍රලාම්බ අසුරවන් මරණයට පත් කරලා තියෙනවා කෘෂ්ණාව ආරක්ෂා කිරීම උදෙසා බලරාම විසින්. ඉතින් අවසානයේදී බලරාමගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් දෙවි දේවතාවුන් පැමිණිලා මල් පවා ඉස්ස කියලා මේ හරිවංශයේ සඳහන් වෙලා තියෙනවා. ඔන්න දැන් ටිකෙන් ටික බලරාම තරුණ වයසට එළබෙනවත් සමගම හරි අපූර්ව වැඩක් කරනවා. බලරාමට එක අවස්ථාවකදී ඕනි වෙනවා මේ වනාන්තරයේ තියෙන මල් පැණි බොන්න. ඉතින් මෙන්න මේ මල් පැණි විශාල වශයෙන් ඔහු ආහාරයට අරගෙන හොඳටම මත් වෙනවා. දැන් මෙන්න මෙහෙම මත් වුණාට පස්සේ බලරාමට ඕනි වෙනවා තමන්ගේ දෙපා දෝවණය කරලා තමන්ගේ මුහුණ දෝවණය කරගෙන මේ මත්බවින් පොඩ්ඩක් මිදෙන්න. ඉතින් මෙන්න මේක නිසා බලරාම යමුනා ගංගාවට පැමිණෙනවා. යමුනා ගංගාවට ඔන්න අඩි 10ක් 15ක් තියලා ආසන්න වෙනකොටම බලරාමට තේරුම් යනවා බුදුන් මේ පුතේ දැන් නම් හොඳටම වෙරි, තවනම් දුර යන්න බෑ කියලා බලරාම ඉඳ ගන්නවා මේ ගම් යූරේ. හරිද? මෙන්න මෙහෙම යූරේ ඉඳගෙන බලරාම යමුනා ගංගා දේවතාවියට කියනවා ඔයාට පුළුවන් නම් මෙන්න මේ මගේ කකුල් දෙක ගාවින් මෙන්න මේ ගංගාව පොඩ්ඩක් හරවලා මේ මොහොතේදී විතර යන්න සලසන්න, මට තව දුර නම් එන්න බෑ, මට හොඳටම වෙරි කියලා. මෙන්න මේ වෙලාවේදී යමුනා ගංගා දේවතාවිය පෙනී සිටලා කියනවා බලරාම මට එහෙම කරන්න බෑ. එක මිනිහෙකු වෙනුවෙන් මම මගේ ගමන වෙනස් කරොත් මට ඉදිරි අනාගතයේදී සෑම මිනිහෙක් වෙනුවෙන්ම සෑම එක් මිනිහෙක්ම කල්නලව් කරන අවස්ථාවකදී මගේ ගමන වෙනස් කරන්න සිද්ධ වෙනවා. එතකොට මගේ අරමුණ කරා යන්න බෑ. අන්න ඒක නිසා ඔබට මට මේක කරන්න බෑ කියලා. දැන් මෙන්න මේ වෙලාවේදී බලරාමට ටිකක් කේන්ති යනවා. මොකද දැන් වෙරිත් වෙලා නින්නේ. ඉතින් බලරාම සහ යමුනා දේවතාවිය අතර ලොකු වාග් ඝට්ටනයක් හට ගන්නවා. වචන හරඹයක් හට ගන්නවා. දැන් මෙන්න මේක ඉවර වුණාට පස්සේ බලරාමට ගොඩක් කේන්ති යනවා. බලරාම කියනවා හරි දැන් ඔයාට මේක මං වෙනුවෙන් කරන්න බෑනේ. මම මේක කරන්නම් කියලා බලරාම තමන්ගේ නගුල විසි කරලා තමන්ගේ නගුලින් මෙන්න මේ යමුනා ගංගාවේ ගමනාන්තය වෙනස් කරනවා. ගමන් මාර්ගය පොඩ්ඩක් වෙනස් කරනවා. ඉතින් මෙන්න මේම ගමන වෙනස් කරන මොහොතේදී යමුනා දේවතාවිය යමුනා ගංගාවේ මේ ගමන වෙනස් වෙන්න නොදී සටන් කරලා තියෙනවා. නමුත් ඒ සටනින් යමුනා දේවතාවිය පරාජයට පත් වෙනවා. යමුනා දේවතාවියට සිද්ධ වෙනවා බලරාමගේ නගුලෙන් ඔහු සාධන ගමන් මාර්ගයේ ගමන් කරන්න. ඉතින් අදටත් රාම් ගාට් සහ බලරාම් ගාට් විදියට හඳුන්වන්නේ මෙන්න මේ ස්ථානයේ යමුනා ගංගාවේ මේ රාම් ගාට් සහ බලරාම් ගාට් කියන එක අදටත් තියෙනවා. මේක තියෙන්නේ මතුරා නුවර ඉඳන් කිලෝමීටර් 25ක් ඇතුළට යනකොට තමයි යමුනා ගංගාවේ මෙන්න මේ ස්ථානය හම්බ වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ මෙන්න මේ වගේ කම්මැලිකම නිසා තමන් වඩාත් උසස් කියන දේ මත නිසාත් බලරාම මේ වගේ සටන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසාම මේ බලරාම තමන්ගේ සත්‍ය පිළිබඳව ගොඩක් දුරට මේ හීනමානයකින් හිටියා කියලා කියනවා. ඒ පිළිබඳව තවත් එක රසවත් කතාවක් තියෙනවා. ඒක තමයි මේ හනුමාන් සහ මේ බලරාම අතර සිදුවෙච්ච සටන පිළිබඳ කතාවක්. අපි ඒක දැන් බලමු. ක්‍රිෂ්ණා සහ නරකාසුර සමග සිදුවෙච්ච සටනේදී නරකාසුර මරණයට පත් වෙනවා. මේ නරකාසුරට ඉන්නවා මිත්‍රේ ද්විවිධ කියලා. මේ ද්විවිධ කියලා කියන්නේ එසේ මෙසේ මිත්‍රයෙක් නෙවෙයි. මොහු අසුරෙක්. මොහුගේ පෙනුම භයානක වඳුරෙකුගේ ස්වරූපයට සමාන වෙනවා. ඉතින් මෙන්න මේ නරකාසුර මරණයට පත් වුණාට පස්සේ මේකට සියලුම දෙවි දේවතාවුන්ගෙන් සහ ක්‍රිෂ්ණාගෙන් පලිගන්නවා කියන අදිටනින් මෙන්න මේ ද්විවිධ දෙවිවරුන්ට කරදර කරනවා. මේ සියලුම පුද පූජාවලට ඍෂිවරුන්ට කරදර කරනවා. කොටින්ම කියනවා නම් ඔහුගේ බලය කොයිතරම්ද කියලා කියනවා නම් ඔහු සමහර මේ කන්දවල් උත්සලා සාගරයට විසික් කරලා දැම්මලු. ඒ වගේ මහා බලයක් තියෙන මහා ශක්තිවන්ත අසුරයෙක් තමයි මේ ද්විවිධ කියලා කියන්නේ.
ඉතින් කොහොමින් කොහොම හරි ද්විවිධ පැමිණෙනවා ක්‍රිෂ්ණාට පහර දීමට මේ අවස්ථාවේදී බලරාම විසින් ද්විවිධව මරා දමනවා. දැන් ද්විවිධ කියලා කියන්නේ මහා බලයක් තියෙන අසුරයෙක් නිසා ඔහුවත් මරා දැම්මට පස්සේ බලරාම ඊටම සතුටටපත් වෙනවා. පොඩි ආත්මාර්ථකාමයක් ඇති කරගන්නවා, හීනමානයක් ඇති කරගන්නවා. තමන් මහා බල සම්පන්න පුද්ගලයෙක් කියලා. දැන් ක්‍රිෂ්ණට මෙන්න මේ බලරාම ඇති කරගත්ත හීනමානය තේරෙනවා. ඉතින් ක්‍රිෂ්ණ තේරුම් ගන්නවා මේ බලරාමගේ හීනමානය ඔහුගේ චරිතයට හොඳ වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ හීනමානය නැති කරන්න ඕනි කියලා හනුමාන්ව කැඳවනවා. ඔන්න හනුමාන් ක්‍රිෂ්ණාව හමුවන්න පැමිණිලා ක්‍රිෂ්ණා ඉදිරියේ වැඳ වැටෙනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණ කියනවා කොහොම හරි මේ බලරාමගේ මෙන්න මේ හීනමානය නැති කරන්න ඕනි කියලා. දැන් ඔන්න හනුමාන් සාමාන්‍ය වඳුරෙකුගේ ස්වරූපය ගන්නවා. මෙන්න මෙම සාමාන්‍ය වඳුරෙකුගේ ස්වරූපය අරගෙන මේ බලරාමගේ උද්‍යානයට පැමිණිලා මේ උද්‍යානය ඔන්න විනාශ කරන්න ගන්නවා. කෙලි දෙලෙන් මේ කටයුතු කරන්න ගන්නවා. හරියටම කියනවා නම් රාවණ රජුරුවන්ගේ අශෝක වාටිකාවලට සිදු කරපු සිද්ධියම මේ බලරාමගේ උද්‍යානයට මේ හනුමාන් සිද්ධ කරනවා. මේ වෙලාවේදී බලරාම මේ පිළිබඳව දැනගත්තට පස්සේ කේන්ති ගිහිලා සාමාන්‍ය සෙබළුන් යවනවා මේක ව්‍යර්ථ කරලා දාන්න කියලා. නමුත් මේක සිද්ධ කරන්න වෙන්නේ නැහැ. මේ සාමාන්‍ය වඳුරෙන් නෙවෙයි, මොහු මේ සියලුම සේනාව පරාජයට පත් කරනවා. අවසානයේදී බලරාම පැමිණෙනවා. බලරාම සහ මේ හනුමාන් අතර මහා සටනක් සිද්ධ වෙනවා. මේ සටන දැන් සිද්ධ වෙන්නේ ශිව දෙවියන්ගේ එක් අවතාරයක් වගේම ශේෂනාගගේ එක් අවතාරයක් හා එකිනෙකා ගැටීමෙන්. මොකද හනුමාන් සහ බලරාම. ඉතින් මේ සටනේදී බලරාමට තේරුම් යනවා මේ වඳුර SMS වඳුරන් නෙවෙයි, මේ වඳුර මහා බලයක් තියෙන වඳුරෙක්, මහා සමාන වූ බලයක් තියෙන වඳුරෙක්. ඒක නිසා මොහොව පරාජය කරන්න බෑ කියලා දැන් ඔන්නෝම හිතා ඉන්නකොට ඔන්න හනුමාන් තමන්ගේ සැබෑ ස්වරූපය ගන්නවා. මේ වෙලාවේදී බලරාම දැනගන්නවා මේ සිටින්නේ වෙන කවුරුවත් නෙවෙයි, මේ සිටින්නේ හනුමාන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රිෂ්ණා සහ හනුමාන්ගේ එකතුවීමෙන් මේ බලරාමගේ හීනමානය නැති කරලා දීලා තියෙනවා. නැතිනම් මේ බලරාම තමන්ගේ ශක්තිය පිළිබඳව මහා හීනමානයකට පත්වෙමිනුයි ඉඳලා තියෙන්නේ. මොකද බලරාම කියලා කියන්නේ එසේ මෙසේ ශක්තිවන්තයෙක් නෙවෙයි. ඉතින් ඔන්න ඔය විදිහට මගේ ආදරණීය සහෝදර සහෝදරියනි මේ ද්වාපර යුගයේදී හනුමාන්ට බලරාමව මුණ ගැසිලා තියෙනවා. ඒ වගේම හනුමාන්ට බීමවත් මුණ ගැහිලා තියෙනවා. ඒ කතාව දැනගන්න ඕන නම් බීම යටතේ මම කරපු වීඩියෝ එකත් බලන්න. ඔය තමයි ද්වාපර යුගයේදී හනුමාන්ගේ ආගමනය පිළිබඳව සඳහන් වෙලා තියෙන අවස්ථාවන් දෙක. මම දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඊටම ලස්සන ආදර කතාවක්. ඒ තමයි බලරාම සහ රේවතී කුමරිය අතර සිදුවෙච්ච ආදර කතාව, විවාහය පිළිබඳව. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ ද්වාරකා නුවරනේ ක්‍රිෂ්ණා සහ බලරාම වාසය කරන්නේ. ඉතින් මෙන්න මේ ද්වාරකා නුවර අතීතයේ හඳුන්වලා දීලා තියෙන්නේ කුශස්තලීය කියන නමින්. දැන් මිත්‍රවරුනි මේ කුශස්තලීය කියන නුවර ඉතාමත් ඈත අතීතයේ තිබ්බ නුවර. ද්වාරකා නුවරට කලින් කියපු නම තමයි මේ කුශස්තලීය කියලා කියන්නේ. ඒ කියන්නේ යුග ගණනාවක් ඈත අතීතේ. හරිද? ඉතින් ඔන්න යුග ගණනාවක් ඈත අතීතේ මේ නුවර රජකම් කරලා තියෙන්නේ කුකුත්මී කියන රජතුමා. මේ රජතුමාව රේවත රජතුමා විදියටත් හඳුන්වලා දීලා තියෙනවා. මේ රජතුමාගේ දියණිය තමයි රේවතී කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ද්වාපර යුගයට ගොඩාක් ඈත අතීතේ. හොඳද? දැන් මේ අතීතයේ රජතුමාට ඕනි වෙනවා මෙන්න මේ රේවතී කියන තමන්ගේ දියණියව විවාහ කර දෙන්න මහා බල සම්පන්න පුද්ගලයෙකුට. නමුත් මේ රේවත රජතුමාට, මේ කුකුත්මී රජතුමාට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ ඒ වගේ බලයක් තියෙන පුද්ගලයෙකු. ඉතින් මෙන්න මේක නිසාම මේ රජතුමා ධානයකට සමවැදිලා තමන්ගේ දියණියත් සමගම බ්‍රහ්ම ලෝකයේ කරා පැමිණෙනවා. බ්‍රහ්ම ලෝකයේ කරා පැමිණිලා බ්‍රහ්මයා හමුවීමට දැන් ඔන්න ඉන්නවා. බ්‍රහ්මයා හමුවන්න ඉන්නකොට මේ බ්‍රහ්මයා හමුවීමට විවිධ පුද්ගලයන් ඇවිල්ලා තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඒ පුද්ගලයන් නික්ම යනකම් මේ කුකුත්මී රජතුමා සහ රේවතී කුමරිය බලාගෙන ඉඳලා ඔන්න තමන්ගේ අවස්ථාව උදා වුණාට පස්සේ බ්‍රහ්මයා ගාවට ගිහින් රජතුමා කියනවා මම තමයි කුශස්තලීයේ රජතුමා කුකුත්මී කියලා කියන්නේ. ඒ වගේම මේ තමයි මගේ දියණිය රේවතී කියලා කියන්නේ. අපි මෙන්න මේව සොයම්බර උත්සව පැවැත්තුවා. නමුත් මහා බලයක් තියෙන කිසිම කෙනෙක් හම්බුනේ නැහැ මගේ දියණියට සරණ පාවා දෙන්න. ඉතින් මහා බ්‍රහ්මයා නැනි මේ රේවතී කුමරියට හොඳ කෙනෙක් හොයලා දෙන්න කියලා. මහා බ්‍රහ්මයා දැන් මෙන්න මේ සියලුම දේවල් අහලා hina වෙනවා කුකුත්මී රජතුමා දිහා බලලා. කුකුත්මී රජතුමාට මෙන්න මෙහෙම කියනවා මහා බ්‍රහ්මයා. රජතුමනි, ඔබතුමා මොකද්ද මේ කරගෙන තියෙන්නේ?
ඔබතුමා මේ බ්‍රහ්ම ලෝකයේ ගත කරපු මිනිත්තු ගාන පෘථුවියේ මහා වසර ගණනාවක් පෘථුවියේ දැන් යුග ගණනාවක් ගෙවී ගින් හමාරයි. පෘථුවියේ දැන් ගෙවෙන්නේ ද්වාපර යුගය. ද්වාපර යුගයේදී ඔබගේ කුශස්ථලිය හඳුන්වන්නේ ද්වාරකාපුරේ විදියට. ඔබ දන්නා සියලුම දෙනා දැන් මේ පෘථුවියේ මිය ගොස් සමාරයි. දැන් මේ ද්වාරකා නුවර පාලනය කරන්නේ කෘෂ්ණා විසින්. කෘෂ්ණාගේ සහෝදරයා තමයි බලරාම කියන්නේ. ඉතින් ඔබ දැන්ම මේ මහා පෘථුවියට යන්න. ඔබ දැන්ම ද්වාරකාපුරයට යන්න. ද්වාරකාපුරේ බලරාම තමයි ඔබගේ කුමරියට වඩා ගැලපෙන සහකරුවා වන්නේ. ඔබ තවත් මිනිත්තු ගණනාවක් මේ බ්‍රහ්ම ලෝකයේ සිටියොත් ඔබට ඒ අවස්ථාවත් මගහැරනවා. ඉතින් ඔබ වහාම රේවතී කුමරිය සමග ද්වාරකා නුවරට යන්න කියලා. දැන් රජතුමාට තේරුම් යනවා ඔන්න ඔය කාරණාව. දැන් රජතුමාට තේරුම් යනවා තමන් කරපු වැරැද්ද. මොකද මේ බ්‍රහ්ම ලෝකයේ කාලය ගත වෙන්නේ පෘථුවියේ කාලය ගත වෙනවා හා සමානව නෙවෙයි. ඒ පිළිබඳව වඩාත් හොඳින් දැනගන්න නම් ඔයගොල්ලෝ යුග චක්‍රය පිළිබඳව වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනි. ඉතින් දැන් ඔන්න මේ රජතුමා තමන්ගේ කුමරියත් සමග ද්වාරකාපුරයට පැමිණෙනවා. මෙන්න මේ අවස්ථාවේදී බලරාම මුණ ගැහෙනවා. ඒ වගේම බලරාම සහ කෘෂ්ණාට මේ පිළිබඳව දන්වනවා. ඉතින් අවසානයේදී බලරාම ඔන්න රේවතී කුමරිය විවාහ කරගන්නවා. ඉතාමත් ආදරයෙන් ඔවුන් දෙදෙනා තමන්ගේ ජීවිතය ගත කරන. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු උපත ලබනවා. නිශාන්ත සහ උල්මුකා කියලා පුත්‍රයන් දෙදෙනෙක් ඔවුන්ට උප්පත්තිය ලබනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරි අපූරු විවාහයක් මෙන්න මේ බලරාම සහ රේවතී අතර සිදුවන්නේ. ඒ වගේම තවත් එක විශේෂ දෙයක් ඔයගොල්ලෝ දැන් ආසාවෙන් මම කියනවා නම් බලාගෙන ඇති. ඒ මොකද්ද? මේ දුර්යෝධන සහ භීමගේ ගුරුවරයාද මේ බලරාම කියලා කියන්නේ. ඒ කතාව මම දැන් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවනේ කෘෂ්ණ කියලා කියන්නේ හස්තිනාපුරය හා සම්බන්ධව ශ්‍රිජ්ජුවම කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේක නිසාම බලරාමටත් අවස්ථාව උදා වෙනවා මේ හස්තිනාපුරය හා සම්බන්ධ වෙන්න. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේ හස්තිනාපුරේ ඉන්න ඔය භීෂ්ම, ධෘතරාෂ්ට්‍ර, විදුර, ද්‍රෝණාචාර්ය මේ සෑම කෙනෙක්ටම තේරෙනවා බලරාම කියලා කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි, ගදා සටන් වල කෙල පැමිණි පුද්ගලයෙක් කියලා. ඉතින් මෙන්න මේක නිසා මේ සියලුම දෙනාගේ ඒකමතික තීරණය මත බලරාමව යොමු කරනවා දුර්යෝධනට සහ භීමට ගදා සටන් ඉගැන්වීමට. බලරාම ඔන්න දැන් දුර්යෝධනටත් භීමටත් ගදා සටන් උගන්වනවා. ඒ වගේම බලරාමගේ සුවිශේෂීම විශේෂම දක්ෂම ශිෂ්‍යයා බවට පත්වන්නේ දුර්යෝධන. මොකද භීම කියලා කියන්නේ දක්ෂ වුණාට ඔහු තමන්ගේ ශරීරයේ ශක්තියෙන් විතරයි වැඩ කටයුතු කරන. ඔහු තමන්ගේ මහා ශරීර ශක්තිය පිළිබඳව ඔළුව උදුම්මගත් පුද්ගලයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. නමුත් දුර්යෝධන මේ ගදා සටන් වල සියලුම තාක්ෂණික ක්‍රම අනුගමනය කරනවා. ඉතින් අන්න ඒක නිසා මේ හැම සටනකදීම දුර්යෝධනව පරාජයට පත් කරන්න කිසිම ගදා සටන් පිළිබඳව කෙල පැමිණි පුද්ගලයෙකුට බැරි වෙලා තියෙනවා. කොටින්ම බීමටත් මුලදී බැලි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා බලරාමගේ සුවිශේෂී සහ දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වෙන්නේ මෙන්න මේ දුර්යෝධන. ඉතින් කොහොම හරි ඔන්න ඔහම කාලය ගෙවිගෙන යනකොට මේ බලරාමට උවමනා වෙනවා තමන්ගේ නැගණිය වන සුභද්‍රාව මේ දුර්යෝධනට විවාහ කර දෙන්න. ඉතින් මෙන්න මේ වෙලාවේදී කෘෂ්ණ දැනගන්නවා මේ දුර්යෝධනට සුභද්‍රාව විවාහ කර දුන්නොත් අනිවාර්යයෙන්ම මේ එළඹෙන යුද්ධයේදී තමන්ගේ නාරායනී සේනාව වගේම තමන්ටත් උදව් කරන්න සිද්ධ වෙන්නේ තමන්ගේ මේ සහෝදරිය විවාහ කරගත්ත දුර්යෝධන මස්සිනා එක්ක වෙන හින්දා ඔන්න ඔය වෙලාවේදී කෘෂ්ණා අර්ජුනට කියනවා සුභද්‍රාව පැහැරගෙන යන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී බලරාමට මේ පිළිබඳව කේන්ති ගියත් බලරාම අවසානයේදී කියනවා ඔවුන් දෙදෙනා එකිනෙක ආදරය කරනවා නම් ඔවුන් දෙදෙනා එකිනෙක ගැලපෙනවා නම් මාහට මේකට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඔන්න ඔය විදියට දුර්යෝධන හා සම්බන්ධව ඔය බලරාම නෑදෑයෙක් ළඟම ඥාතියෙක් වෙන්න තිබුණු එක ඔය ආකාරයෙන් වියකී යනවා. කොහොම හරි නැවතත් කාලය ගත වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේ කෘෂ්ණාගේ පුත්‍රයෙකු සිටිනවා සම්බා කියලා. මේ සම්බා කියන පුත්‍රයා මේ දුර්යෝධනගේ දියණිය සමග ආදරයෙන් බැලෙනවා. මේ අවස්ථාවේදී මේ සම්බා ගිහිල්ලා දුර්යෝධනගේ දියණිය මේ පැහැරගන්න එහෙම නැත්නම් පන්නගෙන ඉන්න හදනවා. මේ වෙලාවේදී දුර්යෝධනගේ අතටම මේක අවු වෙනවා. මේ වෙලාවේදී මේ සම්බා හස්තිනාපුරේ හිර මැදිරියක හිර කරලා තියෙනවා. මේ වෙලාවේදී දැන් මේක ද්වාරකාවට ආරංචි වුණාට පස්සේ බලරාම කියනවා කෘෂ්ණට මේ මගේ ශිෂ්‍යයෙක් තමයි මගේ හොඳම ශිෂ්‍යයා තමයි දුර්යෝධන කියලා කියන්නේ. ඉතින් මම ගිහිල්ලා කොහොම හරි
සම්බව බේරගෙන එන්නම් මේක යුද්ධයකට යන්න ඕනේ නෑ මේක ඒ යුද්ධයකට අරාදින්න ඕනේ නෑ කියලා. මේ වෙලාවේදී බලරාම හස්තිනාපුරයට පැමිණෙනවා. හස්තිනාපුරයට පැමිණිලා දුර්යෝධන සමග කතා කරනවා. මේ වෙලාවේදී බලරාම තමන්ගේ ශිෂ්‍යයා වන දුර්යෝධනට කියනවා ගුරුවරයෙක් විදිහට තමන්ගේ මේ පුත්‍රයාව ලබා දෙන්න කියලා. නමුත් දුර්යෝධන ඉතාමත් අපහාසාත්මක වන විදිහට තමන්ගේ ගුරුවරයා වන බලරාමට මේ වෙලාවේදී බැනවදිනවා. ඔවුන් නිකන් ගොපලු දරුවන් කියලා බැනවදිනවා. ඒ වගේම ඔවුන් මේ රජමාසලට ගන්නවත් හොඳ නැහැ කියලා බැනවදිනවා. ඒ වගේම සම්බා කියන කෙනා තමන්ගේ දියණියට ඒ තරම් ගැළපෙනවද ඔය වගේ විවිධ අපහාසාත්මක දේවල් දුර්යෝධන කියනවා. ඉතින් ඔන්නෝක තමයි ඔය දුර්යෝධනගේ තියෙන හොඳ නැතිම කාරණේ. හරිද? ඉතින් මෙන්න මේකට කේන්ති යන බලරාම මේ මුළු හස්තිනාපුරේම තමන්ගේ නගුල උපයෝගී කරගෙන මේ ගංගා ගඟට ගිල්වන්න සූදානම් වෙනවා. තමන්ගේ නගුලෙන් ගංගා ගඟ මේ හස්තිනාපුරයට හැරවීමට සූදානම් වෙනවා. මේ වෙලාවේදී තාමත් දියටපත් වෙනවා මේ සියලුම දෙනා. ඉතින් කොහොම හරි දුර්යෝධන බලරාම ඉදිරියේ බැඳ වැටිලා සමාව අරගෙන සම්භාව සහ තමන්ගේ දියණියව විවාහ කර දෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයටත් ඔන්න ඔය විදිහට කොහොම හරි හස්තිනාපුරේ ගංගා ජලයෙන් යට කරන්නන් මේ බලරාම එක් අවස්ථාවකදී කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔන්න අවසානයේදී කුරුක්ෂේත්‍ර යුද්ධය ආරම්භ වෙනවා. කුරුක්ෂේත්‍ර යුද්ධයේදී බලරාම විසින් කෞරවයන්ගේ පැත්ත ගන්නේවත් නැහැ. පාණ්ඩවයන්ගේ පැත්ත ගන්නේවත් නැහැ. ඔහු විසින් විදුර මාමාගේ ක්‍රමය උපයෝගී කරගනිමින් ඔවුන් මේ යුද්ධයෙන් බැහැර වෙලා විවිධ තැන්වලට ගමන් කරමින් ධ්‍යානයන් වඩමින් භාවනා ක්‍රම කරමින් ඔය විදියට කාලය ගත කරලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ බලරාම මේ කිසිම පැත්තකදී ආයුධ ඇතිව හෝ නැතිව හෝ ක්‍රිෂ්ණ වගේ සම්බන්ධ වෙලා නෑ. උඹලා ගහගනින්නවා නම් පුතේ උඹලා ගහගනින්න මං යනවා කියලා බලරාම ගිහින් තියෙනවා. අවසානයේ බලරාමගේ මරණය පිළිබඳව කතා කරනකොට මෙන්න මෙහෙම තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ක්‍රිෂ්ණාගේ මරණය සිදුවීමත් සමග මම මේ කතාව කියලා නෑ. කොහොම හරි ක්‍රිෂ්ණාගේ මරණය සිදුවීමත් සමගම බලරාම තනි වෙනවා. ඉතින් මෙන්න මේක නිසාම බලරාම ධානයකට සමවැදිලා තමන්ගේ ශරීරයෙන් නික්ම ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මෙහෙම තමන්ගේ ශරීරයෙන් නික්ම යන මොහොතේදී බලරාමගේ මුඛයෙන් සුදු විශාල නාගයෙක් එළියට ආවලු. මෙන්න මේ නාගයා ගුහාවකට ගිහිල්ලා නොපෙනී ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් මිනිස්සු විශ්වාස කරන්නේ මේ නාගයා පාතාල ලෝකයට ගමන් කරා කියලා. ඉතින් ඔන්න ඔය විදියට බලරාම තමන්ගේ ශරීරය අතහැර ගියාට පස්සේ ආත්මය වෛකුන්තයට පිටත් වෙලා ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කෙටියෙන් තමයි බලරාමගේ මරණය පිළිබඳව සඳහන් වෙන්නේ. හොඳයි ඉතින් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි ඔයගොල්ලෝ බලරාම පිළිබඳව ගොඩක් දේවල් දැනගන්න ඇති. ඒ වගේම බලරාම පිළිබඳව තවත් දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම සඳහන් වෙන්නේ ක්‍රිෂ්ණ ලීලා යටතේ. ඉතින් ඒ දේවල් කතා කරන්න නම් අනිවාර්යයෙන්ම ක්‍රිෂ්ණාගේ කතාවන් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් ඒ දේවල් ක්‍රිෂ්ණාගේ යටතේ කරගෙන එන එපිසෝඩ් වලදී මම කතා කරන්නම්. තව විශේෂ දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. ඔයගොල්ලන්ට මං කිව්වනේ අර බලරාමගේ මරණයේදී සුදු නාගයෙක් ගමන් කරා කියලා. ඉතින් මෙන්න මේ සුදු නාගයා ගමන් කර ස්ථානයේ අද වනකොට දේවාලයක් පවතිනවා. ගුජරාටේ ගෝවිනාත් දේවාලය විදියට හඳුන්වන්නේ අන්න ඒ දේවාලය තමයි. හොඳද? ඉතින් ආයේ දවසක මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට කතා කරගන්න ඕනි දේවල් තියෙනවා නම් දැනගන්න ඕනි දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අපි ආයුෂ්මාන් භව මේ Real Talks